අද දින මේ මහජන විරෝධතාවය ඉතාම ප්‍රාථමික මට්ටමින් සිද්ධ කරන්නේ මේකෙන් කරන්නේ මූලික පණිවිඩයක් ලබා දීම මෙරටේ ආණ්ඩුවට සහ මෙරටේ පාලකයාට සහ මෙරටේ දූෂිත ක්‍රමවේදයට සහ මේ නීතිපති දෙපාර්තමේන්තුව සිද්ධ කරනු ලබන පහුගිය කාලේ පුරාවට සිද්ධ කරපු සාධක සහිතව තියෙන දූෂිත ක්‍රියාවන් සම්බන්ධව. ඒ වගේම මෙරටේ ජනාධිපතිවරයා පාලන බලයට එනකොටත් ඉන් පසුවත් කිව්වා මෙරටේ නීතිපති දෙපාර්තමේන්තුව සමහර ෆයිල් හංගන් ඉන්නවා. ඒ වගේම සමහර ෆයිල් වල දූෂිත ක්‍රියාවන් සිද්ධ වෙනවා. ඒ වගේ ක්‍රියාවන් ගණනාවක් කිව්වා. මෙරටේ පාලකයයි කිව්වේ. ඒක මතක්ක නැත්තම් අපි කැමති මෙරටේ පාලකයාට මතක් කරලා දෙන්න. ඔබතුමා බලයට ආවේ මොකටද කියන කාරණාව. අපිට පේන්නේ නැහැ අවුරුද්දකුත් අත වෙලා තියෙනවා. ඔබතුමායි කියපු ආකාරයේ කාරණා සිද්ධ වෙන්නේ අද මේ ආකාරයට මහජනතාවට ප්‍රාථමික මට්ටමේ මේ දැනුම් දීම කරන්න පාරට එන්න අවශ්‍යතාවයක් නැහැ. 3න් 2ක බලයක් දීලා තිනවා 3න් 2කටත් වැඩි බලයක්. එනේ 3න් 2ක වැඩි බලය තියාගෙන මොනවද කරන්න කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ කරන්නේ ජනතාව ලවා බලවලවා කොස්සට බාවන්න කරන ක්‍රියාදාමයක් නම් ජනාධිපතිතුමාට අපි කියනවා ඔබතුමා පාලනයට සුදුසු නැහැ කියන කාරණාව. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටේ දූෂිත ආකාරයේ දේශපාලනයක් කරගෙන යනකොට ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව සහ සියලුම නීතිය ක්‍රියාත්මක කරන ආයතන දූෂිත වෙනකොට අපි කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පාලනයට සුදුසු නැහැ කියලා. ඒ නිසා තමයි මහජනතාව ප්‍රාථමික මට්ටමින් දැනුම් දීම් කරලා ඉන් පසු ඉතා විශාල ආකාරයට ජන සෙනගක් ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙලවල දැම්මේ. ඒ නිසා දැනටත් මේ පාලකයා ආවේ නිසා මේ පාලකයා ආවේ මේ බන්දේසිය ලබා දුන්නේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වගේම නීතියේ යුක්තිය ආරක්ෂා කරන්න. වින්දිත මිනිස්සුන්ට පාරට ඇවිල්ලා අදටත් කෑ ගහන්න වෙලා තියෙනවා නම් මොන ලැජ්ජ නැති වැඩක්ද ඒක? පාලනේ ලබාගත්ත දේ කරන්න නැත්තම් මොකක්ද ඒ ලැජ්ජ නැති වැඩේ? අපි නිසා පාලකයාට කියනවා වෙන නම් කතා කරලා වැඩක් නැහැ. මේ දූෂිත ක්‍රියාමාර්ග ගැන සාක්ෂි තියෙනවා. ඒව දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා ක්‍රියාමාර්ග ගන්න. අපි කියන්නේ නැහැ නීති විරෝධී ආකාරවලට කාටවත් පියවර ගන්න කියලා. නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ අනුව ඒ තියෙන චෝදනා සලකලා ඔවුන්ටත් යම් ප්‍රකාශයක් තියෙනවා නම් කරන්න පුළුවන්. ඒ වගේ මේවට සාධක තියෙන සාක්ෂි කැඳවන්න. ස්වාධීන කමිෂන් සභාවක් හරි පත් කරන්න. ඇයි බය වෙලා ඉන්නේ? අධිකරණ ඇමතිතුමා ඊටාම ඒ කියන්නේ අපි මේක ඊටාම ගොරෝසුව කියන දෙයක්. අධිකරණ ඇමතිතුමා ඔය ඩීල් ගහන එක නවත්තන්න. ඔබතුමා කරන්නේ ඩීල් ගැහිීමක්. හේතුව ඔබතුමාම කියනවා මේ නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන නැහැ කියලා කියන්නේ නැහැ කියලා. ඔබතුමාම කියනවා ඒ ආයතනය හොඳින් වැඩ කරනවා කියලා. එහෙමනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාලා බලය ලබා ගත්තේ ඇයි? එහෙම හොඳින් වැඩ කරනවා නම් ඇයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා එලවල දැම්මේ? ඇයි මහජනතාව එලවල දානකොට ඒ ගැන අතයිස්සුවේ? එහෙනම් ඔබතුමාලා දූෂිත නොවන ක්‍රමවේදයක් තමයි බලවහල්ලා තියෙන්නේ. අපිට තේරුම් ගන්න වෙන්නේ ඒක. ඒ නිසා තමුන් ආපු කාර්යය මොකක්ද කියන එක දැනුවත් වෙන්න සහ මතක කරන්න වෙන දේවල් නෙවෙයි. අනිත් එක මහජනතාව ලවා යම් යම් කාර්යයන් කරගන්න උත්සාහ කරන්න එපා. මොකද ඔබතුමාලට බලය ලබා දුන්නේ මේකට. නීතිපති දෙපාර්තමේන්තුව ළඟට ඇවිල්ලා ගිරිය පුප්පගෙන අපිට කෑ ගහන්න ඕන කමක් නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් පත් කරලා තියෙනවා. මිනිස්සු බලාපොරොත්තු වුණා ඒක කරයි කියලා. අවුරුද්දක් වුණා. තවම ෆයිල් යට ගහනවා. තවම ෆයිල් වීසි කරනවා. තවම විත්තිකාරයෝ නිදහස් කරලා ගෙවල් වලට යවනවා. බැලූ බැල්මටම බලා ඉන්නකොට වින්දිතෝ අඬන තැනට තමයි පත් වෙලා තියෙන මිනිස්සු අපිට කියනවා. මහජනතාවලා කියනවා මේ වෙන විනාශය නවත්තන්න කියලා. අපි නවත්තන්න අපි පාලකයෝ නෙවෙයි. අපි මේ රටේ මහජනතාව සාමාන්‍ය ජනතාව. ඒකට තමයි 3න් 2 පරමාධිපත්‍ය බලය දුන්නේ. ඒකත් තියාගෙන මොනවද කරන්න කියන ගැටලුවක් තියෙනවා. මේක ආණ්ඩුවට කරන ප්‍රාථමික දැනුම් දීමක්. ඒ වගේම නීතිපතිවරයා සම්බන්ධව ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග තියෙද්දි ඒ ගැන සාකච්ඡා කරනවා, ඒ ගැන බලනවා, ඒ ගැන හොයනවා කියලා තව කොච්චර කාලයක් අපි ඉවසන්න ඕනද? අපේ නඩුගොනු, අපේ මිනිස්සුන්ගේ වින්දිතයන්ගේ නඩුගොනු විනාශ වෙද්දී ඒ දෙමව්පියන්ට සිද්ධ වෙන්න ඕන සාධාරණ යුක්තිය අහිමි වෙනකොට තව කොච්චර කාලයක් අපි ඉවසන්නද? තව ෆයිල් කීයද තියෙන්නේ විනාශ වෙන්න? ඒකත් විනාශ වුණාට පස්සේ දෙන මොකක්ද දෙන්නේ ඕගොල්ලෝ දෙන මේ වොරන්ටි එක එහෙම නැත්නම් මොකක්ද දෙන වගකීම මේවා නැවත විභාග කරනවා කියලා. ඒ වගේම අභිචෝදක කාර්යාලයක් ගෙනවා කියලා මිනිස්සුන්ට කැරට්ටල පෙන්නුවා. කෝ අභිචෝදක කාර්යාලය? ඇහුවාම RTI එකකින් තොරතුරු පනතින් ඇහුවාම සද්දයක්වත් නැහැ. ඒ ගැන තොරතුරක් එවන්න තරම්වත් ඒ මිනිස්සුන්ට උවමනාවක් නැහැ. එතකොට මේ අභිචෝදක කාර්යාලය අපි දැක්කා පහුගිය පහලේ කවුද වාඩි වෙලා හිටියේ? අභිචෝදක කාර්යාලයේ ඒ ආරම්භ කරන ක්‍රමවේදී නවාඩලා හිටියේ නීතිපතිවරයා. එතකොට නීතිපතිවරයා ඒකට විරුද්ධයි කියලා පස්සේ කියනවා නම් එතන වාඩි වෙලා මොනවද සාකච්ඡා කරේ? අපිට ගැටලු තියෙනවා මේවා. ඒ නිසා අභිචෝදක කාර්යාලය කියන කැරට්ටලිය පෙන්නුවා නම් අභිචෝදක කාර්යය පටන් ගන්න. දැන් ඊළඟට අපෙන් ප්‍රශ්න කරනවා කවුද ඒවට පත් කරන්න කියලා. පත් කරන්න නැත්තම් කොයි විදියකට හරි පත් කරන්න තමයි ඔයාලව බලයට ගෙනාවේ. එහෙම නැතුව එක එක්කෙනාට කියන විදියට වල්ගෙන වාගෙන ජීවත් වෙන්න නෙවෙයි. මොකද එහෙම පාලකයෙක් වුණා නම් අපි කලින් පාලකයාටම ඉන්නවා. මොකද්ද තිබ්බ වෙනස? මට කියන්න මොකද්ද තිබ්බ වෙනස? ඒ වෙනස මොකද්ද මෙතන වෙනස් වෙලා තියෙන්නේ? කිසි වෙනසක් නැහැ. එහෙනම් අපිට පාලකයෝ ගෙවල් වලට යවන්න අරගලයේ කී දෙනෙකුට නඩු පැවරුණාද? අරගලයේ කී දෙනෙක්ගේ ජීවිත නැති වුණාද? ඒ හැමෝම ජීවිත පරදුවට තියලා මේ වෙනස නිසා නේද 2008 කරේ. මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ?
වෙනස් වෙලා තියෙන 300 ගානකින් වැඩි වුණ විතරයි මං හිතන්නේ. ඒ නිසා Tamanට ලැබිච්ච බන්දේසිය මොන වටිනාකමින්ද ලැබුණේ කියන එක ගැන අඩුතරමේ මිනිස්සුන්ගේ පැත්තෙන් හිතන්න. අපි මේ පාලකයාට තමයි විශේෂයෙන් කියන්නේ. මොකද නීතිපතිවරයාට අපිට මේ නීති විරෝධී ආකාරයට අපිට එලවන්න උවමනාවක් නැහැ. එහෙම එලවන්න ක්‍රමවේදිකුත් නැහැ. එහෙම කරනවා නම් මිනිස්සු එතනට පොළඹවන්නේ මේ රටේ පාලකයාම තමයි. මොකද අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දූෂිත පාලනයේදී එක්කෙනෙක් දෙන්නෙක් තමයි පාරට ආවේ මුලින්. අපිට මතකයිද? එක්කෙනෙක් දෙන්නේ පාරට ආවා. ඊට පස්සේ ඒක ජන සෙනගක් වුණා. ඊට පස්සේ අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යන්න වුණා ගෙදර. මේවා මිනිස්සු ඉතිහාසයේ පෙන්නලා සාක්ෂි දරලා තියෙන නිසා තවදුරටත් හිතනවා නම් ජනතාව කියන්නේ දුර්වලයි කියලා, ඉස්සර හිටපු මෝඩයෝ කියලා. එහෙම මෝඩයෝ මේ රටේ දැන් නැහැ. හොඳට තේරෙනවා මිනිස්සු නියෝජනය කරන්නේ අවශ්‍ය වෙලාවට. මිනිස්සු ඒ තමන්ගේ ආවේගය පිට කරන්නේ අවශ්‍ය වෙලාවට. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාද රාමයේ ඉඳලා මේ ප්‍රශ්න විසඳන්න ඉක්මනින්. හරි? එහෙම නැත්නම් මේ අපිට නීතිපති කාර්යාලයකින් වැඩක් නැහැ. අපිට නීතිපති දෙපාර්තමේන්තුව තිබ්බත් එකයි නැතත් එකයි. මිනිස්සුන්ට ඕන යුක්තිය විතරයි. ඕගොල්ලෝ නඩත්තු කරගන්න එකක් නඩත්තු කරගන්න. හැබැයි අපිට ඕන යුක්තිය විතරයි. මහ ජනතාව ඉල්ලන්නේ තමන්ගේ නඩුවල වින්දිතයන්ට අවශ්‍ය කරන යුක්තිය සාධාරණ විතරයි. අපිට නීතිපති දෙපාර්තමේන්තුව තිබ්බත් එකයි නැතත් එකයි. විධායකයා තිබ්බත් එකයි විධායකයක් නැති වුණත් එකයි. මේ රටේ ජනතාව ඉල්ලන්නේ මේ රටේ අවශ්‍ය කරන පාලන තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන කියන එක විතරයි. ඒ නිසා පණිවිඩය දෙන්නේ මේ මහ ජනතාව සුළුවට තකන්න එපා. මෙතන ඉන්න ප්‍රමාණය ඔලු ගෙඩි ගණන් කරන්න එපා. ඒක මහා සෙනගක් වෙන්න එච්චර කාලයක් යන්නේ නැහැ. මොකද දැන්ටමත් ඒ සෙනග ආරම්භ වෙලා ඒ විරෝධතාවය ආරම්භ වෙලා ඉවරයි. මම නීතිඥ අචලා සෙනවිරත්.